ඔයා ඉන්නේ දුබායි, කටාර්, ඕමාන්, ජපාන්, කොරියා, ඕස්ට්‍රේලියා, UK මේ ඕනම රටක වෙන්න පුළුවන්. ඔයා කැමතිද නිව්සීලන්ත වගේ රටකට ඔයාගේ වීසා ප්‍රොසෙස් එක කරගන්න? හැබැයි ඔයාට ලංකාවට එන්න වෙයි කියලා තියෙන බයක් තියනවද? ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. රෝහක අපිත් එක්ක ඔයාට පුළුවන් වැඩ ටික පටන් අරගෙන ඔයා ඉන්න රටේ ඉඳලම වීසා ප්‍රොසෙස් එක කරගෙන නිව්සීලන්ත වලට මයිග්‍රේට් වෙන්න. හරි. අපි එහෙනම් බලමු කොහොමද මේ ප්‍රොසෙස් එක ඔයාට ඕවර්සීස් ඉඳලම කරගන්න පුළුවන් වෙන්නේ කියලා. මුලින්ම ඔයාලා රෝහක අපිව කන්ටැක්ට් කරගත්තට පස්සේ අපි ඔයාට ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩන්ස් එක දෙනවා කොහොමද මේ ප්‍රොසෙස් එක කරගන්න ඕනේ කියලා. ටයිම් ඩිෆරන්ස් එක කොච්චර ලොකු වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද රෝහක අපි පැය 24ම ඔයාට සර්විස් එක දෙනවා. ඒක නිසා ඔයාට පහසු වෙලාවක ඔයාට පහසු සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකින් අපිව ඕන වෙලාවක කන්ටැක්ට් කරගෙන මේ වීසා ප්‍රොසෙස් එක ඉවර වෙනකම්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඔයා එහෙනම් ස්ටුඩන්ට් විදිහට ඇප්ලයි කරන්න බලනවා නම් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක, ඔයාගේ තියෙන ක්වොලිෆිකේෂන්ස් ඒ හැමදේම එක්ක ගලපලා අපි ඔයාලට කෝස් එකක් සිලෙක්ට් කරගන්න පවා උදව් කරනවා. එහෙම නැත්නම් ස්ටුඩන්ට් ලංකාවේ ඉඳලා ඔයා පිට රටක ඉඳන් ඩිපෙන්ඩන්ට් විදිහට නම් ඇප්ලයි කරන්න බලන්නේ ඔයාගේ ඒ ප්‍රොසෙස් එකත් අපිට කරලා දෙන්න පුළුවන් අපේ ලයිසන්ස් ඇඩ්වයිසර් හරහා. ඔයා දැන් ඉන්න රටේ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්, වර්කර් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයාගේ වයස අවුරුදු 18 වෙන්නත් පුළුවන්, 53 වෙන්නත් පුළුවන්. ඒ කිසිම දෙයක් ගැටලුවක් කරගන්න එපා. අපිට පුළුවන් ඔයාගේ ප්‍රොසෙස් එක හරි විදිහට හරි ආකාරව කරලා දෙන්න. මොකද නිව්සීලන්ත කියන්නේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනකොට ඒජ් එක කොහෙත්ම බාධාවක් නොවන රටක්. නිව්සීලන්ත වල ඕනම ලෙවල් එකක ප්‍රෝග්‍රෑම් එකකට ඔයාගේ ප්‍රොසෙස් එක අපිට කරලා දෙන්න පුළුවන්. ඔයා අවුරුදු 25ට අඩු බැචලර් එකකට ඇප්ලයි කරන බලන කෙනෙක් නම් ඔයාගේ O level subject 9ම ඒ වගේම A level subject 3ම පාස් නම් කිසිම ගැටලුවක් නැතුව මේ ප්‍රොසෙස් එක කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා අවුරුදු 25 53 අතරේ වගේ කෙනෙක් නම් ඔයාට පුළුවන් මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරන්න ඔයාගේ ඩිග්‍රී ක්වොලිෆිකේෂන් එකත් එක්ක. ඩිග්‍රී එකක් විතරක් නෙමෙයි. ඔයාට ඩිග්‍රී එකයි මාස්ටර් එකයි දෙකම තිබ්බත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඩිග්‍රී එකක් නැතුව ඔයාට මාස්ටර් එකක් විතරක් නම් තියෙන්නේ ඒත් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද නිව්සීලන්ත වලට ඔයාට මාස්ටර්ස් දෙකක් තුනක් තිබ්බත් ප්‍රශ්නයක් නැතුව තවත් මාස්ටර් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඩිග්‍රී මාස්ටර්ස් විතරක් නෙමෙයි. ඔයාට පුළුවන් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකකට, ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකකට, ඒ වගේම පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකකට උනත් ඇප්ලයි කරන්න. එතකොට මේ ඊළඟ රික්වයර්මන්ට් එක තමයි ඔයාගේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක. ඒ කියන්නේ IELTS නැත්නම් PTE. ඔයාට පුළුවන් මේ දෙකෙන් එකක් අපිට කරලා දෙන්න. හැබැයි ඔයාට විශේෂ chance එකක් තියෙනවා IELTS නැතුව යන්න. ඒ ඔයාගේ ඩිග්‍රී එක නැත්නම් මාස්ටර් එක ඔයා කරලා තියෙන ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකක නම්. ඒ කියන්නේ UK, Ireland, USA නැත්නම් ඕස්ට්‍රේලියා. ඔය රටවල් හතරෙන් එකක නම් ඔයා කරලා තියෙන්නේ ඔයාට IELTS අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට IELTS waive off කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ඔයාට කැමති කෝස් එකක් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ කෝස් වර්ක් එකක්, එහෙම නැත්නම් රිසර්ච් බේස් මාස්ටර් එකක්. රිසර්ච් බේස් මාස්ටර් එක ඒ කියන්නේ ඔයාට ගිහිල්ලා ෆුල් ටයිම් වර්ක් කරන්න පුළුවන් විදිහට උනත් ඒක අරේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකට හරියන විදිහට ඔයාට කෝස් එක සිලෙක්ට් කරගන්න රෝහක අපි ඔයාට සම්පූර්ණයෙන්ම සපෝට් එක දෙනවා. ඉතින් ඔයා ෆැමිලි එකත් එක්ක ඇප්ලයි කරනකොට ඔයාගේ ඩිපෙන්ඩන්ට් ෆුල් ටයිම් වර්ක් වීසා එකක් වගේම ඔයාගේ බබාලට ෆ්‍රී එඩියුකේෂන් හම්බ වෙනවා. ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරන එක පවා අපි කරලා දෙනවා. ඒකට ඔයා ඕවර්සීස් හිටියත් ලංකාවේ හිටියත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ දවස්වල ලක්ෂ 20 වෙනකම් ස්කෝලර්ෂිප්ස් තියෙනවා. ඉතින් අපි හරියට හරි යුනිවර්සිටි එක ඔයාලට සිලෙක්ට් කරලා දීලා ඔය ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක අපි ආරා කරගන්න පුළුවන්. ඒ වගේම දැන් ගොඩක් දෙනෙක් වොරි වෙන ડોකියුමන්ට්ස් තමයි මේ SOP එක, ඒ වගේම ෆයිනෑන්ෂල් ડોකියුමන්ට්ස් ටික. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. රෝහක අපෙන් ඔයාලට වෙනම ඔෆිසර්ස්ලා වෙනම ටීම් එකක් ලබා දෙනවා. ඒ කට්ටියගේ ගයිඩන්ස් එක හරහා ඔයාලට පුළුවන් ඔයාගේ SOP එක, ඒ වගේම ෆයිනෑන්ෂල් ડોකියුමන්ට්ස් ටික කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති විදිහට රෙඩි කරගෙන මේ process එක හරි විදිහට කරගන්න. ඉතින් රෝහක අපි කියන්නේ අවුරුදු 18ක එක්ස්පීරියන්ස් එකක් තියෙන ලංකාවේ ලීඩින් වීසා කම්පැනි එකක්. ඉතින් අපි අවුරුදු 18ක් පුරාවටම ලංකාවේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා විතරක් නෙමෙයි ඕවර්සීස් ඉන්න ස්ටුඩන්ට්ස්ලාගේ පවා හීන හැබෑ කරලා දෙනවා. ඒ වගේ කියපු ස්ටුඩන්ට්ස්ලාගේ වීඩියෝස් ඕන තරම් ඔයාලට අපේ YouTube channel එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපෙන් ගියපු ගොඩක් ස්ටුඩන්ට්ස්ලාගේ වීඩියෝස් ඔයාලට අපේ YouTube channel එක හරහා බලා ගන්න පුළුවන්. මේ හැමෝම එයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද එයාලගේ ඔන්ලයින් ප්‍රොසෙස් එක වුනේ අපෙන් ලැබුණු සර්විස් එක මේ හැමදේම ගැන ෂෙයා කරලා තියෙනවා. ඔයාට ඉතින් දැන් ඉන්න රටේ සෙටල් වෙන්න අමාරු ඇති. ඔයාගේ ෆැමිලි එකත් එක්කම ස්ථාවර වෙලා ඒ රටේම ජීවත් වෙන්න අමාරු ඇති. ඉතින් බය වෙන්න දෙයක් නැහැ.
නිව්සීලන්ත වලට ගිහිල්ලා PR එක වෙනකම් අපෙන් ඔයාට ලීගල් සපෝට් එක ලැබෙනවා. ඒකට ඔයාට ඔයාගේ ෆැමිලි එකත් එක්කම ගිහිල්ලා එහෙ සෙටල් වෙනකම් අපෙන් සපෝට් එක ලැබෙනවා. අපි ඔයාට වීසා එක විතරක් නෙමෙයි කරලා දෙන්නේ. නිව්සීලන්ත වල මේ ළඟදී චේන්ජ් කරපු රූල් එකකුත් එක්ක ඔයාට ඔයාගේ මාස්ටර් එක කම්ප්ලීට් කරපු ගමන්ම ඔයා PR එක ඇප්ලයි කරන්න එලිජිබල් වෙනවා. ඉතින් ඔයාට එතකොට එහෙ ගිහිල්ලා සෙටල් වෙන්න තවත් ලේසි. ඉතින් ඔයාට කරන්න තියෙන මෙච්චරයි. මේ දීලා තියෙන නම්බර්ස් වලට කෝල් කරලා දැන්ම ඔයාගේ කන්සල්ටේෂන් එක රෙඩි කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ වීසා ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන්න. ඔයා ඒ වගේම ඔයා අඳුරන නෑදෑයෙක්, යාළුවෙක් කවුරු හරි ඉන්නවා නම් ඕවර්සීස් ඉඳලා මේ ප්‍රොසෙස් එක කරගන්න බලලා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම යාළුවට ෂෙයා කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න ඔයාට පුළුවන් අපේ channel එකට subscribe කරන්න. නිව්සීලන්ත වල ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන්න ෆැමිලි එකත් එක්ක මයිග්‍රේට් වෙන්න කැමති කෙනෙක්. අවුරුදු 50 වුණත් ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් වලට අනුව නිව්සීලන්ත වලට අපිට ඔයාලට සොලියුෂන්ස් දෙන්න පුළුවන්. රෝහක අපි තමයි ලංකාවේ වැඩිම නිව්සීලන්ත වීසා කරන්නේ. වීසා රිෆියුසල්ස් තිබුණා. ඔයා ඕනම රටක නම් ඉන්නේ ලංකාවට නැතුව නිව්සීලන්ත යන්න අපිට කතා කරන්න. වසර 16ක ඉතිහාසයක් තියෙන අපිත් සමග සම්බන්ධ වී ඔබගේ නිව්සීලන්ත සිහිනය සැබෑ කරගන්න.